හෙලෝ ආයිබෝන් කියලා පිළිගන්නවා අන්දරේස් රයිඩ් YouTube channel එකට. අද අපි යන්නේ වෙල්ලමංකරය දීවර වරායට. මේ තියෙන්නේ නිකම් මුහුද. අද රැල්ල සැරයි. ඒ වගේම මේ තියෙන්නේ වරාය ඇතුළේ මුහුද. හරිම තැම්පත්. දැක්කද වෙනස? එකම මුහුද හැබැයි විදි දෙකක්. දැන් අපි ඉන්නේ වෙල්ලමංකරය දීවර වරායේ ජැටියේ. මෙතෙන්ට අපි ආවේ බයික් එකේ. මමයි මගේ වයිෆ් ආවා. දැන් අපි චුට්ට ඉස්සරහට යන ගමන් කතා කරමු මේ කොහෙද තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට Google Map එකේ ගැහුවොත් මේක ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්. වෙල්ලමංකරය දීවර වරාය වෙන්නප්පුවට ආසන්නයේ තියෙන්නේ. ඔයගොල්ලෝ එනවා නම් මීගමුව පැත්තේ ඉඳන් වෙන්නප්පුව පැත්තට යද්දී වෙන්නප්පුවට කලින් තියෙනවා ලොකුවට ගහලා නිල් පාට බෝඩ් එකක් වෙල්ලමංකරය දීවර වරාය කියලා. එතනින් හැරිලා ඉස්සරහට එනකොට හතරමං හන්දියක් පහ වෙනවා. එකෙන් කෙලින් එන්න. ඊට පස්සේ තුන්මං හන්දියෙන් වමට දාලා එද්දී ලොකුවටම තියෙනවා ගාලා වෙල්ලමංකරය දීවර වරාය. රුපියල් 100ක ටිකට් එකක් ගන්නවා එතනින්. එතන ඉන්න කාර්ය මණ්ඩලය ඉතාම හොඳයි, කාරුණිකයි. ඕගොල්ලෝ වීඩියෝ එකක් මොනවා හරි ගන්නවා නම් ෆ්‍රී ෂූට් එකක් වගේ කරනවා නම් රුපියල් 2500ක වගේ මුදලක් අය කරනවා කිව්වා. මෙතන ස්වභාවික වරායක් නෙමෙයි නිර්මාණය කරපු වරායක් තියෙන්නේ. හැබැයි පුදුම ලස්සනක්. තව අවශ්‍යයි තමයි මෙතන ලස්සන තියෙන්නේ. අපි බලමු. ශ්‍රී ලංකාවේ විශාලතම දීවර වරාය ලෙස ඉදිකරපු වෙන්නප්පුවේ වෙල්ලමංකරය දීවර වරාය 2022 ජූනි 9 වෙනිදා තමයි විවෘත කරන්නේ. ඒක රුපියල් බිලියන 2කට ආසන්න පිරිවැයකින් යුතු ව්‍යාපෘතියක්. හෙක්ටයාර 7.7ක ද්‍රෝණි ප්‍රදේශයකින් යුත් මේ දීවර වරායට අඩි 65ක් දිග බහුදින දීවර යාත්‍රා 350කට වැඩි ප්‍රමාණයක් නැංගුරම් නැමේ හැකියාව තියෙනවා. මේ තමයි දීවර වරායේ ජැටියේ අවසානය. අපි දැන්
ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලන්ටත් මේ වගේ ඇවිදින්න පුළුවන් එන්න කියලා. මොකද මේ ලංකාව කියන්නේ හරි ලස්සන රටක්. අපි මේ ලස්සන වීඩියෝ වලින් බැලුවොත් එතෙන්ට යන්න හිතා ගන්න ඕනේ. හැබැයි ගියාට ගෙනියන හැමදේම අපි අරගෙන එන්න මතක තියාගන්න ඕනේ. මොකද අපිට විතරක් නෙමේ ඉස්සර අපේ මතු පරපුරටත් අපි මේ රට ඉතුරු කරන්න ඕනේ. එහෙනම් සුබ දවසක්.